මේ ශානිකාගේ අතර දෙන්නේ ලේසියෙන් පාසියෙන් අරගත්ත නූල් වස්ත එකක් නෙමෙයි. මේකේ තිබුණු ප්‍රශ්න විසඳන්න අපිට ඊටාම හිත හොඳ මනුස්සකම තියෙන මිනිසෙක් නොමිලේ ඉදොනේතා ලොජතිව එකක් පවා දුන්නා. ඉතින් එයාටත් ස්තුති කරමින් ඔන්න ශානිකාට මම දෙනවා. ශානිකාගේ තාත්තව ගෙන්න ගන්න නූල් වස්ත එක. බොහොම ස්තුතියි අයියේ. මට මේක කරලා දුන්න මේක ගන්න බැරි එකක් කියලා මම දන්නවා. මොකද මගේ ගේ ගොඩක් පුංචි. ඒ වගේම ඇලර්ජි තීවා එක ප්‍රශ්න ආවා. ඒ වගේම ප්‍රෙෆෙක්ටුර එකෙන් දෙතුන් පාරකට මට ලියුම් එව්වා මේකේ අඩුපාඩු පෙන්න අයියා ඒවා මානුෂීය පැත්තෙන් එයාලට කිය ලියලා මෙච්චර දුරට මට මේක සහනයක් අරන් දුන්නා. ඒ වගේම ඔයාගේ මෙතෙන්ට ආපු කෙනෙක්ගෙන් ඉල්ලලා උදව්වක් විදියට ඉල්ලලා මට මේක කරලා දුන්නේ. මගෙන් 7-5ක්වත් ඒ වලට අරන් නැහැ. දෙන්න ඇහුවත් ඒවත් කවදාකවත් එපා කියනවා. කියන තත්ත්වයට ඔයා ඒක කතා කරලා මට ඒ මිනිස්යාගේ මානසික මට කතා කරලා දුන්නේ. ඒ වගේම මට මේ නූලොස් එක මම අනිවාර්යෙන් දන්නවා මේක මට ගන්න පුළුවන් එකක් නෙමෙයි වෙන තැනකට ගිහිල්ලා. අයියාම හින්දා මට අරන් දුන්නා කියලා මම දන්නවා අයියේ. ඒ කතාව මට මම දන්නේ මම බලාපොරොත්තු වෙන්නේ මම මෙතෙන්ට ආවෙත් මම ඒ කයන විශ්වාසකින් ඒ අයියාව මට විශ්වාසයි ඒ වුණාට මම මේක කෙලින්ම මට ගෙනත් බාර දුන්නේ ඒ ලොකු විශ්වාසයක් මැද්දේ මට ඒ විශ්වාසේ කියන්න බැරි තරම් ලොකු විශ්වාසකින් මට බාර දුන්නාට ඔයාට ස්තුතියි අයියේ මගේ තාත්තව මේක මෙතෙන්ට ගෙන්න ගන්න ඕනක මොකද ඒක මගේ දුවව බලා ගන්න මට ලොකු ප්‍රශ්න ගොඩක් තියෙන කෙනෙක් කියලා අයියා දන්නවා ඒවා අයියාගේ හිතට එකඟව අයියා අනිත් මනුස්සෙන්ට අනුකම්පා කරන හැටිත් මම දන්නවා මටත් ඒ වගේම අනුකම්පා කරලා මේ නූලොස් එක මට ඇත්තටම අද බරයි මට අතට ලොකු දවයක් අයියේ මට ඇත්තටම කෙරුවේ අයියට පින් සිද්ධ වෙන දෙයක්. මේක සල්ලි වලට මට වටිනාකම කියන්න බෑ. අයියා කරලා දුන්න උදව්ව මට වටිනාකම කියන්න බෑ.